අපි දැන් දරු සම්පත ගමු සාක්ෂියක් ඉස්සරහට එන්න අම්මයි තාත්තයි. දැන් අම්මෙක් තාත්තෙක් අවුරුදු 5ක් දරුවෝ නැතුව ඉඳලා අපි අහමු කොහේ සිටද පැමිණියේ දින කීයක් සුවමැදුරට ආවද කියලා. අම්මගේ නම කියන්නේ ඉස්සෙල්ලාම. ලදේසා රුවන්මගේ දවස් 7ක් ආවා දෙවියන්ට කන්නේ. ඔව් කොහෙන්ද පැමිණියේ? දෙහියත් කණ්ඩියේ ඉඳලා නදීෂා දින 5ක් ආවා කියනවා. දින 7ක් ආවා. එතකොට මුලින්ම අවුරුදු 5ක් දරුවෝ නැතුව සිටියා. එතකොට අවුරුදු 5 ඇතුළත දරු සම්පත් නැති ඒකට වෛද්‍ය විද්‍යාවෙන් මොකද කරේ? තැම්පත් කිරීම කරා. තැම්පත් කිරීම 5ක් කරා. එකක් කරා. අය ඒක උත්තරයක් දෙන්න හරි කියන්නේ. එතකොට ඒ අතරතුර දේවාල වලට යන්නේ නැතිනේ. ඒක තමයි මහත්යරන් ඔව් කියනවා. බලමු කොහටද ගියේ මොකද කරේ? මේ දීපම්මා අපි මේ ඇත්තටම මේ ලංකාවේ මේ ගියේ නැති දේවාලයක් නැහැ කියන්න ඇත්තටම මට පුළුවන්. අවුරුදු 5 තිස්සේම ගියා. ඊට කලින්වත් මේ එක එක අසනීප තිබුණා. ඒක නිසා හැම දේවාලයකටම වාගේ මම දන්න මේ නුවර පැත්තේ එතකොට ඇතිමොලේ මුල්රාගල වැල්ලවාය එතකොට මයංගනේ ඔය කතරගම ඔය හැම පැත්තම මේ මුන්නස්සරෙන් පවා ගියා අපි. ඒ කියන්නේ හැම තැනම ගියා. ගියේ නැති තැනක් කියන්න නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේ කපෝ කියලා නම් හොරම වැඩ කරන්නේ. සෑහෙන සල්ලි අරගෙන තියෙනවා. අද කරලා දෙන්නම් හෙට කරලා දෙන්නම් හරියට හරිය මේවයි කියලා. එතකොට අර මේ පූජාවල් තියලා එහි එතකොට පළතුරු වණම් ඔය පිටේන හදලා සෑහෙන දේවල් කරා. මේ ඔය මිනිවලවල් එහෙම කපලා ඒව මැද මේ ඇත්තටම මේ උදියාගෙන මේවා කරලා අර ඩිසයින් ඉඳලා එහෙම ඒවත් කපලා ඉවරලා කොහොම හරි හදලා දෙන්නම් ආර මේ තියෙන ඒවා කපලා දෙන්නම් කියලා ගෙදරත් ඇවිල්ලා බොරුවට ගේ වටේ ඇවිදලා මේ පොළොවට තියෙන ඒවා අරගෙන බොරුවට මේ අර කෑලි. එතකොට ඔය සියලු දේට මුදල් කීයක් විතර වියදම් වෙන්නේ නැද්ද? ඇත්තටම දීපම් මේ කියන්න බැරි මුදලක් ගිහිලා දෙනවා කියන්නේ මට නම් කියන්න බෑ කොච්චර ගිහිලා තියෙනවද කියලා. ඒ තරම් මේ මම අවුරුදු 10ක් විතර වාගේ මේ ඔය දේවල් කරලා බැරි මුදල තමයි මේ අපි අවුරුදු 5ක් විතර බඳලා ඊට පස්සේ ඒකොල්ලත් ළමයි නැතුව හිටියා. ඉඳලා මම ඇත්තටම අප්පච්චි සුවමැදුර කියලා වෙලා YouTube එකේ නිකන් බල ඉන්නකොට අසරණ වෙලා සෑහෙන අසරණ වෙලා හිටියේ. යන්න දිහාවක් නැහැ එන්න දිහාවක් නැහැ. දැන් මොකද කරන්න කියලා තේර අතේ මුදලක් තිබුණේ ඇත්තටම සල්ලි. ඊට පස්සේ කොහොම හරි මේ YouTube එකේ දැක්කා අප්පච්චි සුවමැදුර කියලා ගාලා තිබ්බ ඇත්තටම අප්පච්චි බුදු වෙන්න ඕනේ යතේ. දැන් මගේ අතේ මේ කියුටි දිනියක් වඩාගෙන ඉන්නවා. ඉතින් තාත්තා කියනවා අප්පච්චි බුදු වෙන්න ඕනේ. ඉතින් මව් සෙනෙහේ මවක් වෙන තුරාමට මව් සෙනෙහේ දෙන්නේ. ඉතින් දිනියක් අපි පොඩි කවියක් කියමු. වතු පිටි සරු වෙන්නේ කිරියම් මගේ පිනට. ගේදොර සරු වෙන්නේ කිරියත්තගේ පිනට. පුතෙක් ලැබෙන්නේ අප්පච්චිගේ පිනට. දුවෙක් ලැබෙන්නේ මුළු ලෝකෙම පිනට. ඉතින් ඒ දිනිය අද මේ විදිහ අප්පච්චි දීලා ඒ අම්මා තාත්තගේ කඳුල නිමා කරලා තියෙනවා. ඉතින් අපි අහමු අම්මගෙන් අප්පච්චි ගැන මොකද කියන්නේ තියෙන්නේ. දැන් දේවාල වල ගියා තැම්පත් කිරීම කෙරුවා සල්ලි ගොඩක් වියදම් වුණා. මොකද ඔය මිනි වලක් කුඩි බුදියාගත්තු කතාවක කිව්වා. මොකද මිනි වල කරේ? දීපම්මා මේ කියන්නේ මිනි වලක් විදියට හාරලා කපුවෙක් ඇවිල්ලා මේ ලොකුවට පිටේලි හදලා මේවා කරලා කොහොම හරි මේ වැඩේ කරලා දෙන්නම් කියලා ඒකේ අර දුම්මල එහෙම ඉහලා ඉවරලා එයා ඒකේ සැතපෙලා මේවා කරා ඒත් ඉතින් හරි කියන්නේ නැහැ. ඉතින් අපි වැඩිය දන්නෙත් නැහැ කොහොම හරි 30000 40000 කොහොම තමයි ඉතින් මුදල් ගන්නෙ. කියන්නේ මෙයාලට මුදල් දෙන්නත් ඕන. දැන් ඇත්තටම අප්පච්චි කියන්නේ මගෙන් නම් රුපියලක්වත් අප්පච්චි අරගෙනත් නැහැ. මේ මම තන්තෝසේ දීලා තියෙනවා අප්පච්චිට. ඇත්තටම මැරෙන තාක්කල් මම අප්පච්චි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වෙනවා. අප්පච්චි ඉන්නවනේ මේ ලෝකේ. බුදු කෙනෙක් හා සමානව පහළ වෙන්න ඕන මේ ලෝකෙට. මේ විදිහටම ලෙඩ සෝ කරනවා. අනිත් එක මම හිතාපේ නැති විදිහට මම හිතුවේ කවදාකවත් මට දරු සම්පතක් හම්බ වෙයි කියලා. ඒ තරම්ම අපි හැමතැනම ගියා. අප්පච්චිගේ පිනෙන් තමයි අපිට මේ හැමදේම වුනේ. ඇත්තටම අප්පච්චි මතු බුදු වෙන්න ඕන කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ එකම සිත. ඔව් අප්පච්චිගේ පිනෙන් තමයි මට දරු සම්පතක් ලැබුණේ. අපි අම්මගෙන් තහම සතුට කොහොමද කියලා. ඇත්තම කියන්නේ වචන නැහැ ප්‍රතිබිම්බ වෙන්නේ. මට වචනෙන් නෑ. මට සිංහල හොඩියේ වචන මදි අප්පච්චි ගැන කියන්න. ඉතින් අප්පච්චි බුදු වෙන්න ඕනේ. ඒ අම්මයි කටුත් පිට වෙන්නේ ඒ වචනේ තමයි. ඉතින් පුංචි දරු පැටියෙක් අද දෝත දරාගෙන සිටිනවා. අපි අප්පච්චි වැඩියට පස්සේ අප්පච්චිගේ අත් දෙකට දෙමු.